CapCut video series එකේ 10 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද ඔයාලා මේක තුලා ඉන්නේ. ඔයාලට පුළුවන් මේ දැන් යන උඩ කාඩ් එක ටච් කරලා CapCut tutorial කියන playlist එකෙන් මම CapCut ගැන කරපු සියලුම වීඩියෝ ඔයාලට මේ playlist එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. ඔයාලා පළවෙනියට මෙතන මේ new project කියන දේ ටච් කරගන්න ඕන. මම මේ විදිහට new project කියන දේ ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා edit කරගන්න ඕන වීඩියෝ එක මෙතෙන්ට select කරගන්න ඕන. මම මේ විදිහට වීඩියෝ එක select කරලා පල්ලෙහා තියෙන add කියන දේ ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට වීඩියෝ එක ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ වීඩියෝ ක්ලිප් එක උඩ ටච් කරගන්න ඕන. මම මේ විදිහට වීඩියෝ ක්ලිප් එක උඩ ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන tool වම් පැත්තට ටච් කරගෙන යන්න ඕන. මම මේ විදිහට වම් පැත්තට ටච් කරගෙන යනවා. මේ relight කියන තැනින් වම් පැත්තේ තියෙන tool මම කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ බලන්න මගේ YouTube channel එකට ගිහිල්ලා CapCut tutorial කියන playlist එකෙන් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ ටික බලන්න. දැන් අපි බලමු මෙතන මේ relight කියන තැනින් අපි කොහොමද අපේ වීඩියෝ එකක් edit කරගන්න මේ relight කියන tool එක භාවිතා කරන්න කියලා. ඒකට ඔයාලා මෙතන මේ relight කියන තැන touch කරගන්න ඕන. මම මේ විදිහට relight කියන තැන touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන මේ පළවෙනියට තියෙන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ filters ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලගේ වීඩියෝ එකට ගැලපෙනම එක ඔයාලා select කරගන්න ඕන. මම මේ විදිහට මගේ වීඩියෝ එකට ගැලපෙන එකක් මෙතනින් select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ දෙයක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලගේ වීඩියෝ එකට light එක එන පැත්ත ඔයාලා select කරගන්න ඕන. මම මේ විදිහට මෙතනින් light එක එන විදිහට හදාගෙන මේකත් මම මෙන්න මෙතනින් light එක එන විදිහට හදාගෙන මම මෙන්න මෙතන මේ හරි ලකුණු උඩ touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලා ආයිමත් මෙතන මේ relight කියන තැනට ගිහිල්ලා ඔයාලා මේ දෙවණියට තියෙන තැන ටච් කරගන්න ඕන. කලින් වගේම ඔයාලා මෙතනින් ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරගන්න ඕන. මම මේ විදිහට කැමති එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට කැමති විදිහට මේ විදිහට හදා ගන්න. ඒ විදිහට හදාගෙන ඔයාලා මෙතන මේ හරි ලකුණු ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලා ආයිමත් මෙතන මේ relight කියන තැනට යන්න ඕන. එතනින් ඔයාලා මෙතන මේ තුන්වෙනියට තියෙන creative කියන තැන ටච් කරගෙන ඔයාලා මෙතනින් කැමති එකක් සිලෙක්ට් කරගන්න ඕන. මම මේ විදිහට කැමති එකක් සිලෙක්ට් කරගෙන මම මෙතන මේ හරි ලකුණු වලට ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මෙතන මේ overlay කියන තැනින් අපි කොහොමද අපේ වීඩියෝ එකක් edit කරගන්න යොදාගන්නේ කියලා. මේ overlay කියන tool එක පාවිච්චි කරන්න ඔයාලා මේ වීඩියෝ එක සිලෙක්ට් කරලා මෙතන මේ split කියන තැන ටච් කරගන්න ඕන. ඒ විදිහට ඔයාලට ඔයාලගේ වීඩියෝ එකේ overlay කරගන්න ඕන කොටස ගාවට ගිහිල්ලා මෙතනින් මේ split කරලා ඔයාලා මෙතන මේ tool වම් පැත්තට ටච් කරගෙන යන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ overlay කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා එතන ටච් කරගන්න ඕන. මේ විදිහට හදාගෙන උනට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන මේ කළු පාට තියෙන තැන ටච් කරගන්න ඕන. මම මෙතන මේ කළු පාට තියෙන තැන ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන මේ පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් add overlay කියලා. ඔයාලා එතන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට අවශ්‍ය වීඩියෝ එකක් මෙතනින් ඇඩ් කරගන්න. මම මේ විදිහට වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්න. එහෙම සිලෙක්ට් කරලා මම මෙතන මේ ඇඩ් කියන තැන ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ටච් කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන වීඩියෝ එක size එක මේ වගේ අඩු වැඩි කරගන්න ඔයාලට පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ splice කියන තැන ටච් කරගන්න ඕන. මම මේ විදිහට splice කියන තැන ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලට කැමති එකක් මේ විදිහට සිලෙක්ට් කරගන්න. මම මේ විදිහට එකක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ අඩු වැඩි කරගන්න ඔයාලට පුළුවන්. ඒ වගේ ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන කැමති එකක් මේ විදිහට සිලෙක්ට් කරගෙන පල්ලෙහෙන් ඔයාලට කැමති විදිහට මේ වගේ ඇඩ්ජස්ට් කරගන්න. ඒ විදිහට හදාගෙන ඔයාලා මෙතන මේ හරි ලකුණුට ටච් කරගන්න ඕන. මම මේ විදිහට හරි ලකුණුට ටච් කරගන්නවා. ඒ විදිහට ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන පල්ලෙහා tool වලින් ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකට overlay එකක් ඇඩ් කරලා ඒකත් මෙතන මේ පල්ලෙහා තියෙන tool වලින් ඔයාලට පුළුවන් ඒක edit කරගන්න. දැන් අපි බලමු මෙතන මේ basic කියන තැනින් අපි කොහොමද අපේ වීඩියෝ එකක් edit කරගන්න භාවිතා කරන්න කියලා. ඒකට ඔයාලා මෙතන මේ basic කියන තැන touch කරගන්න ඕන. මම මේ විදිහට basic කියන තැන touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන මේ පළවෙනියට බලා ගන්න පුළුවන් precision කියලා. ඔයාලා එතන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පල්ලෙහා තියෙන තැන මෙන්න මේ විදිහට කරාට පස්සේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන්. ඔයාලගේ වීඩියෝ එක පැත්තකට මේ වගේ යනවා. ඒ විදිහට ඔයාලට පුළුවන් මෙතන මේ පල්ලෙහා කියන තැනට මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පල්ලෙහාට යනවා බලා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට කැමති විදිහට මෙන්න මෙතන setting හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ දෙවෙනියට තියෙන තැන ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ
වැඩි වෙනෝ අඩු වෙනවාට බලා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට කැමති විදිහට මෙතනින් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ තුන්වෙනි ඉර තියෙන rotate කියන තැන ටච් කර ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එක මේ වගේ rotate වෙනවා. ඒ විදිහට හදාගෙන ඊට පස්සේ ඔයාලා මෙතන මේ හරි ලකුණට ටච් කර ගන්න ඕන. මෙතන මේ බේසික් කියන තැනින් දකුණු පැත්තේ තියෙන ටූල් මං ඊළඟ වීඩියෝ වලදී කතා කරනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරගන්න. මම CapCut ගැන කරපු කලින් වීඩියෝ බැලුවා නැත්නම් ඔයාලට පුළුවන් මගේ YouTube channel එකට ගිහිල්ලා CapCut tutorial කියන playlist එකෙන් ඔයාලට පුළුවන් මේ වීඩියෝ බලන්න. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එකෙන් subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගත්තොත් විතරයි මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු.